ගියෝනේ. අර රෙජිස්ටර් වෙලා තියෙන නම්බරෙන් ගහන්න. ගහගන්න ඕනේ. ඔය අහිංසකයා එද්දි එකට කියන්නේ අන්න ගාන වටේ වින්නුන්ට රිපෝට් ගහන පොන්නේ යස්පොත්. අර වාසනා හැක් එක දැක්කනේ කැරිය මේව කරගත්ත. වාසනා හැක් එකකට තාව රිපෝට් මෙසේජ් එකෝනේ. වාසනා හැක් එකකට තාව රිපෝට් මෙසේජ් එක කැරිය ටක් ගාලා මියුට් කරගත්තා. ඒක නැක්කේ නෑ ඊට පස්සේ. කැරිය හොස්ට් එකට දුන්න උඩින් යන හොස්ට් එකේ එකට. තමයි ගිහිල්ලා වටන් කැටි මට ගහලා. මගේ ඒකට අර AI මැසේජ් එක නැත්තම් ඒකේ තව රිපෝට් වදිනවා මගේ අර මේ ලෝඩ් ලෙවල් නැක්කේ. මම දැක්කොටක් ගාලා මොකද අපිට රිපෝට් එකක් ආවොත් ආයෙ වදින්නේ නැහැ අපිට තේරුණාද? අපිට රිපෝට් එකක් ආවොත් මේ අර එන්නේ මේ මාර්ගෝපදේශ මේව කරනවා කියලා. ඒකට අපි ගැහුවට වදින්නේ නැහැ. වෙබ්සයිට් එකට ගියත් පෙන්නන්නේ නැහැ මේ කෙනාට රිපෝට් එක ගහන්න ඕනේ කියලා පෙන්නන්නේ නැහැ. මේ ඇත්තකින් වදින්නේ නැහැ මම. මේ ඇත්තකින් වදින්නේ නැහැ. අර මගේ අනිත් පැක් එක තමයි ඒක ඩයමන්ඩ් টොප් අප් කරාන ඉස්සර මම බරන. ඒක තියෙන්නේ ගෝල් ලෙවල්. ඒක ගිහිල්ලා වෙබ් එකකින් ගිහිල්ලා ගහනකොට වදින ID නම්බර් එක දාලා ප්‍රොෆයිල් එකේ ඒක ලෙවල් ගිහින් ඒක ගෝල් ලෙවල් 7 තියෙන්නේ. ඒ හැටි මේකෙන් වදින්නේ නැහැ. මේ ඇත්තකින් ගහන්නේ නැහැ මම. මම අරකින් ගහන්නේ නේද? අරකින් ගිහිල්ලා උන්ගේ වෙබ් එකට ගිහිල්ලා ඉමෝජි වෙබ් එකට ගිහිල්ලා ගාඩවර වදිනවා කැටට වදි මම මේ අනිත් පැක් එක ගෙනාවේ රිපෝට් එකක් හිතලා වද්දගෙන කැටට ගහනවා. මට ඒ මෙසේජ් එක ආවින්ද මම ආවා වැඩක් නෑ වදින්න. අද රෑ කාකි කියන්නේ කවුද ඔය? කාකි කියන පේක් එකක්ද? සූර් එක තමයි අරු. කොහොමද දවසකට රිපෝට් 7ක් විතර 7ක් 6ක් වගේ සූර් නේද? 6ක් නම් කොහොමද වදිනවා හොඳ 6ක් යකුත් එනවා. හොස්ට් එකට ගියා. ඔන්න ගයිස් බලා ගන්න 47 පොන්න ගැම්ම ඉරිද සෙනසුරාදා හැංගෙන රිපෝට් ගහන්න බෑනේ. මේ රිපෝට් ගාලා කයිය ගන්න ඔන්න වලි ජාලේ 47. අම්මගේ හුත්තේ වලි ජාලේ කෑරි පොන්නේ ටික. අන්තරේ ඉතර ඉදිලා හොදේ කෑ ගහනවා කැරි බයි. වලි ගන්න තියලායි. අල්ලු ගාලා කෑ ගහනවා දෙන්නට වදන් ගන්නවා. ඕකේ බලනවා මේ මොනවාද සමියයි ඕකේ ID එක ඉලක්කම් 5ක්ද කොහෙද තියෙන්නේ ඔය ID එක දැක්කද ෂෝට් ID එකක් තියෙන්නේ ඉලක්කම් 6යි තියෙන්නේ ඔව් 6යි තියෙන්නේ මෙතන ගොඩක් 190ම අයගේ නම්බර 10ක් විතර තියෙන්නේ පරණ එක්ක පොඩි දෙන්න මේක මේකේ වලි ගහුවොත් ඉවරයි මේකෙන් වලි ගහුවොත් රිපෝට් වදින්නේ මගේ ඉලක්කම් දෙකයි. අද ගියාද? ඉතින් යොකු දෙන්න. මම මේ හැක් එකකින් ගැහුවා වලි මේ හැක් එකට එච්චර රිපෝට් වදින්නේ නැහැ. හරිද? හැබැයි අර මම අරක රෙජිස්ටර් වුණ හින්දා රිපෝට් ගහන්න මම මේ හැක් එක නග්ගලා වලි ගහන්නේ. එතකොට වදින්නේ නැහැ තේරුණා? මේකෙන් වලි ගහන්න ගත්තොත් වදින්නේ නැහැ. මේක පැත්තකට කරලා පරිස්සමට රිපෝට් ගන්න විතරක් තියාගන්න. ඔන්න 47 ගැම්ම රිපෝට් ගන්න තියාගන්න. 47 වලි ගහන විදිය ඈ